තාත්තේ මල්ලිව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරගත්තා. මොකක් නවත්ත ගත්තා? ඔව් ඔලුවේ තුවාලේ පොඩ්ඩක් ලොකු වින්ද එහෙමම නවත්ත ගන්න ඕන කිව්වා. අප්පට දෙව්බෝයි කොහෙද ඉන්නේ? තාම මම වාහනේට නැග්ග විතරයි. මූට කොට්ටයක්වත් අරන් ගියේ නෑනේ. කවුද පුතේ ඉතින් හිතුවේ නවත්ත ගනී කියලා? ලොකු බෑග් එකකට තාත්තේ කොට්ටෙකුයි සුදු පාට බෙඩ්ෂීට් දෙකකුයි දාලා තියන්න. තව ග්ලූකෝස් එකකුයි මේ මුත්‍ර මනින්න භාජනිකුත් තියලා තියන්න. මේ මං ඇවිල්ලා පටකලා අරන් යන්න. හා මේ කෑම කොහොමද? කෑමට ඉන්දියප්ප 15කුයි මාළු කිරි හොද්දකුයි බිත්තර දෙකක් තම්බලා තියන්න කට්ට සම්බෝලයක් එක්ක. ಜಾති ගොඩයි නේ. අම්මට දැන් දෙන්න නැගිට ගන්න බැරි වෙන්නේ අර උණත් එක්ක. කමන්නේ මම මොන හරි කරන්න මේක ඊට වඩා වැදගත් නේ. උඹ හිමීට ගෙදර යන්න අතරම් පුතේ. හොඳ වෙලාවට ලොකු පුතා ගෙදර හිටියේ. රත්තරන් පුතා ගෙදර ඉන්න පරක්කු නිසා තාත්තා ආයේ කෝල් කරා. රත්තරන් පුතේ කොහෙද ඉන්නේ? දැන් නම් මේ ගේ ගාව මේ මල්ලිට ලුණු කැඳ එකක් හදලා තියනද මට කලින් කියන්න බැරි වුණානේ. ලුණු කැඳ? ඉතින් මේ ඉන්දියාප්ප තියනවනේ. ඉන්දියාප්ප හදන්න කිව්ව මට කන්න. උඹ දෙන්නේ දියර જાති විතරයි. මොන්නෝ වරෙන්කෝ ගෙදර උඹ. එන වෙනවා තා විනාඩියයි. මේ මාළු කිරි හොද්දට තාත්තේ මිරිස් ටික කඩුවෙන් දාන්න එක නැත්නම් මට වඩ දෙවිල්ලට ඒවි. ඈ?